හරිද හොදි වෙනුවට කියන්නේ ග්‍රේවි එක වෙනුවට ඔයා දාන්න ඕනේ මොනවාද? අයිස්ක්‍රීම්. සෝඩා බෝතලයක් අරගෙන සෝඩා උගුරක් බොනවා, තක්කාලි කෑල්ලක් කනවා. බොන්න අමාරු දේවල් දෙන්න අමාරු. පවුනේ. රාමෙන් ස්පයිසි නූඩල්ස් එකෙන් පැකට් 5ක් කන්න ඕනේ එක දිගට. හරිද? බිත්තර 10ක් කන්න ඕනේ, තම්බු බිත්තර. මේ කහමදලට වදිනවද? වදිනවනම් කමෙන්ට් එකක් දාගන්න. ඉතින් යාළුවනේ කොහොමද ඔයාලා අදත් එක්ක මාත් එක්ක අලුත් වීඩියෝ එකකට අද ඉතින් ඇවිල්ලා තියෙන්නේ මේ මම හිතන්නේ මේ මගේ channel එකේ අවසාන වීඩියෝ එක වෙයි. මම මේ දාන්නේ කොහොමද මේ මගේ උපන්දින දවස් දාන්නේ. මං ඉල්ලුවා පොඩි challenge එකක් ඉල්ලුවා මේ famous YouTuber කට්ටියගෙන්. මට ඒවල තිබ්බ ගොඩක් කට්ටිය 5 දෙනෙක් ඒවල තිබ්බා. දැන් මෙතන තියෙනවා කික් කෝල එකක් තියෙනවා. ඊට පස්සේ රාමෙන් තියෙනවා. රාමෙන් පැකට් 5ක් තියෙනවා. ඊට පස්සේ සෝඩා තියෙනවා. තක්කාලි තියෙනවා. මෙතන කොට්ටුවක්. ඊට පස්සේ අයිස් එකක් තියෙනවා. බිත්තර 10ක් තියෙනවා. වතුරක් කොකටත් ගෙනාවා. බුදුහාමුදුරේ දැන් මේවා කාලා කොහොම ඉඳිවිද දන්නේ නැහැ කියලා. හරිද? වැඩි කතාවක් නැහැ අපි දැන් කෙලිම යන් වීඩියෝ එකට. හෙලෝ සහස්මල්ලි ඔන්න මං ඔයාලට දැන් ඩෑ එක තමයි අර රාමෙන් ස්පයිසි නූඩල්ස් එකෙන් පැකට් 5ක් කන්න ඕනේ එක දිගට. හරිද? මම දන්නවා මට මේ පා ගන්න බෑ කියලා. ඉතල පොඩ්ඩක් කරන් කමු ඉතින්. හරි. මේ සෙයිටේ දැන් ගමු අප්පා කරන්න දෙන්නේ. මේ වැඩි කතාවක් නැහැ කොහොම කමු ඉතින්. ඔන්න විශ්ව අයියේ මිනි කැප්ෂන් අයියේ ඔන්න දැන් මම ඔය channel එක කන්න යන්නේ. අප්පා හේ. හරයෝ. මේ ගමි මිනිස්සුත් වෙනවා යාළුවනේ. Lagi. Ini kan kali berapa? Ini tuh kita bilang. Jangan ada hukum kandat teh. Ini hukum bilang kan nih. මේක දාන්න වෙන්නේ නැහැ. මම අරගෙන පිටින්ම කනවා. හරි. දැන් කමු. ඔයගොල්ලෝ හිතන්න එපා. ඊට මට දැන් කන්න බෑ හොඳට ඇති. එලා මෙච්චරක් තියෙනවා හරිද? මම මේ කාබලයි අයිතුරු කන්නේ කොහොමද කියලා. හලෝ සාස්මල්ලි ඉතින් ඔයා මගෙන් ඉල්ලලා තිබ්බා වාට චැලෙන්ජ් එකට කැමරට මොනවා හරි කන්න දෙයක් හේෂන් අයිවත් කියන්නකෝ කියලා. ඉතින් මං වාට දෙන්නම් මොකද්ද මේක? ලේසිම දෙයක් දීලා හරියන්නේ නැහනේ. දැන් පොඩ්ඩක් වෙනසකටත් එක්ක වෙනස් කෑමක් දෙන්න. මේක වෙයි ಗುಣ පළතුරක්. හරිද? එළවලුක් ඉදිරිය ගන්නත් පුළුවන්. වාට දෙන්නම් මං තක්කාලි. හරිද? තක්කාලි ගෙඩි 5. හැබැයි මෙහෙමයි. නිකන් නෙමෙයි. තක්කාලි ගෙඩි 5 ඔයා සෝඩා වා ගන්න ලීටර් භාග්‍ය වගේ බෝතලයක් ගන්න. මම දන්නේ ලීටර් භාග්‍ය බෝතලේ තියනවද කියලා. සෝඩා බෝතලයක් ගන්න ඕන. හරිද? සෝඩා බෝතලයක් අරගෙන සෝඩා උගුරක් බොනවා, තක්කාලි කෑල්ලක් කනවා. සෝඩා උගුරක් බොනවා, තක්කාලි කෑල්ලක් කනවා. ඔය විදිහට තක්කාලි ගෙඩි 5ක් වා සෝඩාත් එක්ක බොන්න ඕන. ඔන්න නවාට මගේ චැලෙන්ජ් එක දුන්නා. එහෙනම් චැලෙන්ජ් එක ඇක්සෙප්ට් කරලා පෙන්නන්න. හරි ඉතින්. කමු. අප්පා කඩ කඩ දෙනවා. Kawan. එන්න. මම මේ තක්කාලි ගන්න අප්පෙන් දාගත්ත පොඩ ගම් හිටිපු මේ ලුණු ටික මම කන්නේ නැහැ ඔය. පාරේ වාහනේ යනවා. කොහෙද යන්නේ? දන්න. ආව දන්න. ඔලි ඉරන්ද. පස්සේ අදට ගත්තා. අප්පා මොනවද අප්පයි? මොන වෙන්නේ? හේෂන් අයියේ. thank you දුන්නාට ඉතින් මෙහෙම. මට හිත බක්ති කියලා ගහන්න වෙන මොනසෙක් එක්ක යන විදිහන්නේ. ගඩ ගඩ ගාලා හදන්නේ නැහැ.
යෝ හරි. සාස් මල්ලි කියලා තිබ්බා එයා ෆුඩ් චැලෙන්ජ් එකක් කරනවා කියලා. එයාට කන්න අමාරු කෑමක් දෙන්න කියලා. හරි. ඔයාලට කන්න අමාරු කෑමක් දෙන්න. ඔයා කන්න ඕනේ කොත්තුවක්. හරිද? නිකන් කොත්තුවක් කෑවොත් මේක ලේසි වැඩිනේ. ඒකින්ද ඔයා කන්න ඕනේ මචං කෙලින්ම චිකන් කොත්තුවක් හරි එහෙම නැත්නම් නිකන් එක් කොත්තුවක් හරි කොහමරි සැර කොත්තුවක් කන්න ඕනේ. හැබැයි ඔයා ඒකට හොදි දාන්න බෑ. හරිද? හොදි වෙනුවට, ඒ කියන්නේ ග්‍රේවි එක වෙනුවට ඔයා දාන්න ඕනේ මොනවාද? අයිස්ක්‍රීම්. අයිස්ක්‍රීම් දාලා කොත්තුව මික්ස් කරලා හොදි වෙනුවට අයිස්ක්‍රීම් එක මික්ස් කරගෙන කන්න තියෙන්නේ. ඒතකොට මම දන්නවා ඊළඟ දවසේ, කියන්නේ කොත්තු කෑවට පස්සේ දවසේ උදේම වාට මාව තමයි මුලින්ම මතක් වෙන්නේ කියලා. මේ කොත්තුව හොඳම පැක් කරලා දිනන කඩින් ඉල්ලුවේ කඩින් පට්ට අම්මට සිවි. මේක මේ නෝමල් එකක් වුණාට තියෙනවා නිකන් ෆුල් එක සයිස් නේ. දෙකක් තියෙනවා ග්‍රේවි තියෙනවා. දැන් මට මේ අල්ලන්න එපා කොහොනේ විදු. මිස්ටර් විදු එපා කොහොම මේ අල්ලන්න ඕන මම ඒක පැත්තේ තියලා බොන්න විදු බලන්න අයියේ. මට දුකයි මේකට අයිස් දාන්න. ඔකට දන්නේ නෝ. මේකට දාන්න එපා නේද? ඔව් විදු. අපි අල්ලන්නේ මේක දාගමු නැත්තම් මේ පතෙක් වගේ කන්න එන්න. මේ පාරේ මිනිස්සු බල බල යනවා. ඉස්සර පොඩ්ඩක් දාන්න කාලෙමු. මොකද්ද කඩේ නම මොකද්ද? කඩේ නම හොඳයිනේ. හොඳයි. ටේක් අවේ ෆුඩ් පැක්. තව ටිකක් නේද සුපිරි කස්ටමර් සර්විස් එකක් දෙනවා නේද? අර හිතුවා නේ. ඔව් කතා බහ කරන යනද සුපිරි ක්වොලිටි. දෙන්න අයිස්. විදු බලන්න විදුවයි බලන්න ඔන්න මම ඔන්න වගේ වැඩි කරනවා. අයියෝ. ඊයයි කරන්නේ. මට උඩ කියන වචන ටිකක් කියනවා ඔබ කාලේ උඩට පස්සේ කියන්න. වෙන්නේ රහයිද? මම කාලි කරලා කියනකොට ඉන්නකෝ. බෙන්ගා මේ කන ඇත්තම කන මේ බාන්න බොන්න. නේ බෙන්නේ. නේ පේන. අනහමඩි. චීස් කොත්තක්. අන්න චීස් කොත්තක් වගේ. අම්මෝ ඇති දෙන්න. ඇති අපි ඊළඟට හලෝ සහස් මල්ලි මම ඔයාලට දෙන ඩෑ එක තමයි බිත්තර 10ක් ගන්න ඕනේ තම්බු බිත්තර එක දිගට ගන්න ඕනේ බිත්තර 10ම එළගේ බිත්තර ටික මට එව්වේ මේ ඔය දන්නවනේ ෆොක්ඩි කියලා. ඒ කියන්නේ අර හිරෝ අයියා වීඩියෝ එකේ ඉන්න එයාගේ සගයා. හරිද? කමු බිත්තර 10ක් තියෙනවා. කනද වීඩියෝ කරන අය කනද එක? මේක ඔයාලා එක්ස්ට්‍රා කන්න. අප්පා දෙවෙනි පිටර යන්නේ. අයි මට පිටර කන්න බෑ. අම්මා 5 minutes later. දැන් විතර 9ක් ඉවරයි. දැන් 9:00 කන්නේ. මට දැන් වෙරි වගේ. මේ කහමද වලට වදිනවද නම් කමෙන්ට් එකක් දාගන්න. ඔය විතර දාහම කෑවා. ලබියන් ගිලකට අන්තිම එකට යන්න යන්. සාස් මල්ලි මගෙන් ඉල්ලලා තියෙනවා පොඩි චැලෙන්ජ් එකක්. එයාට මොන හරි මේ කන්න අමාරු කෑමක් දෙන්න, බොන්න අමාරු බීමක් දෙන්න මම දීලා පෙන්නන්නම් වගේ එකක්. කොල්ල පොඩි තාම ඉස්කෝලේ යනවා. ඉතින් මට ලොකු බොන්න අමාරු දේවල් දෙන්න අමාරු. පවුනේ. ඒ හින්දා මේ මම වෙන්නේ මේ වගේ චැලෙන්ජ් එකක් දෙනවා. මං හිතන ගොඩක් දුරට මේක අමාරුත් වෙයි. හැබැයි ඒසිත් වෙයි. හැබැයි පොඩ්ඩක් අමාරු පැත්තට වැඩි. මම ඔයාලට දෙන චැලෙන්ජ් එක තමයි ඔයා කොකාකෝලා ලීටරයක් ඔයා බොන්න ඕන. මගේ චැලෙන්ජ් එක ඇක්සෙප්ට් කළා වීඩියෝ එක දාන්න අනිවාර්යෙන් බලමු. ඔයා මගේ චැලෙන්ජ් එක ඇක්සෙප්ට් කරයිද කියලා. ඕකේ. ඔන්නේලේ පටන් ගත්තා. අන්තිම චැලෙන්ජ් එක දැන් ගලුවොත් මම ඉවර කරනවා. හරිද? ගෙදරින් අවුලන්නේ විද්‍යා ගන්නවා මම දැන් මේක කාලා බීලා. හරි යගේ. අනේ බේමියයි මට බොන්න බැද මේ ලීටරේ බොඩින් දැන් මම බොන්න තරම් බොනවා.
තව එහෙම්ම දිනා මේකේ. ඇති දැන්න. යාළුවනේ දැන් නම් මට හරි අමාරුයි. මට ඉතින් මට පේරුණා කියන්නේ මට කරගන්න බැරුණා බොන්න බෑ දැන් හරි අමාරුයි කාලා බීලා ඔක්කොම කරලා. ඉතින් මං කියන්න තියෙන්නේ මට චැලෙන්ජ් එව්වා ඔයාලා ඔක්කොම thank you අපි මේ විශ්ා අයවුවා මේ කස්ටන් එකේ ඊට පස්සේ හේජන් අයවුවා මිස්ටර් විදු අයවුවා ඊරෝ අයත් එක්ක ඉන්න යාළුවා ෆ්‍රොග් බී channel එක කරනවා ඊට පස්සේ ආයි බෙමි අයවුවා නොටිෆිකේෂන් එකේ වීඩියෝ හදන්න නම් අනිවාර්යෙන් ෂෙයා පාරක් දාන්න ඔයාගේ යාළුවන්ට කමෙන්ට් එකක් දාන්න ඔයාලට හිතෙද්දී අරකයි මේකයි කියලා මේ වීඩියෝ එක මම දාලා දැන් අද තමයි මගේ බර්ත්ඩේ එක දැන් රෙකෝඩ් කරන්න ඉදා නෙමෙයි බර්ත්ඩේ දවස් තමයි වීඩියෝ වැටෙන්නේ කොහොමද ඔබෙත් කියන්නේ 6 මම හිතන්නේ සිකුරාදා 6 නේ මම සිකුරාදා තමයි වීඩියෝ දාන්නේ ඉතින් අපි තවත් අලුත් vlog එකකින් හම්බුමු vlog නෙමෙයි වීඩියෝ එකකින් හම්බුමු කමෙන්ට් එක කොහොම හරි වීඩියෝ එකකින් හම්බුමු මගේ channel එක subscribe කරන්න ඔයාගේ අඬ බාන්න ෂෙයා කරන්න ගිහින් එන්නම් ජය වේවා bye එහෙනම් කොල්ලෝ අපි ගියා bye